වැහෙන්නම්මා හිඳ හිටේ සඳේ ඇදිලා සෑහෙන්නම්මා නොබගේ ඇස් පුරා රැඳිලා යායට පායනා බෝධා සඳ තෙත බේරනා පිණිදෝරක හිත පාරනා මේ මාතුක සැපසේ වාසනාවන්ත සුබ දවසක් වේවා මගේ පුංචි ළමයෝ. ඉතින් කොහොමද ඔයාට? හොඳින් සතුටින් ඉන්නව නේද? ඕ මන් දන්නවා. ඔයා ඉතින් මොන ප්‍රශ්න තිබ්බත් නාවෙලා සතුටින් ඉන්න කෙනෙක් නේ. අද උදේම කුඹුර පැත්තට ආවේ ඉර පායගෙන එන වෙලාවට මම හරිම ආසයි ඒ වටපිටාව දකින්න. අද උදේම අම්මයි මමයි අම්මට බෙහෙත් තරන් එන වෙලාවේදී පුදුම වැඩක් වුණානේ. පාර්සලයක් ඇවිල්ලා. අනේ මගේ පුංචි මන් නැති වෙලාවේ මගේ පංගුව ගෙනල්ලා දීලා. මට එදා දැනුනේ ඒ පාර්සලයටත් වඩා පුංචිව දකින්න ආසාව. මම පුංචිව පදාගෙන ගොඩාක් වෙලා ඇඬුවා. ඒ සතුට වැඩිකමට. එයා ලංකාවට ආවත් මාව බලන්න අමතක කරලා නැහැනේ. ඉතින් ඒක මට සතුටක්. අපට බාධා උදේම මම මේ පුංචි ගමනක් යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔහේ යන්න ගියන් මගේ ආසම බීම නම් බීලම තමයි යන්නේ. මෙයා කවදාවත් මාව දැකලා නැති වුණාට ඔන්න බලන්නකො මාව පිළිගන්න විදිහ. හොඳම යාළුවෙක් අපේ ජීවිතවලට අනිවාර්යෙන්ම ඉන්න ඕනේ කෙනෙක් නැත්තම් තනියම ඉන්න එකමයි ගොඩක් හොඳ. කවුරු හරි ගොඩාක් විශ්වාසයෙන් ඉඳලා ඔයාගේ හිත තදටම රිදවනවා නම් කවදාවත් එයාලා ඒ විදියට හැසිරුණා කියලා ඔයා එම හැසිරෙන්න යන්න එපා. මොකද ඔයත් ඒ අයගේ තත්ත්වයට වැටෙනවානේ. මම හැමදාමත් ඔයාට කියනවානේ ඔයාගේ හිත මොනවහරි දෙයකට ගොඩාක් රිදුනොත් ඒ රිදුන හැම දෙයකින්ම ඈත් වෙන්න. බැයි ඒ මිනිසුන් ඔයාට උගන්වන පාඩම් කවදාවත් අමතක කරන්න එපා. මොකද අපි ගොඩාක් මිනිස්සු විශ්වාස කළත් කවදා හරි මේ මිනිස්සුත් අපේ ජීවිතෙන් ඈත් වෙනවා කියන එක හොඳට මතක තියාගන්න. බලන්නකො මේ සත්තු දිහා. කවදාවත් කෙනෙක්ගේ හිතක් රිදවනවද කියලා. ඔය මාත් එක කෝලම් කරන්න තමයි මේ චූටි පෙටිය ළඟට එන්නේ. තාරකාවියකට සදානක ප්‍රේමේ කඳුරල්ලේ නුඹ දිහා හිමි සතපිය හිමි නුඹගේ හසරල්ලේ හැංගිලා ඉඳලංගයන් මට පටලා දැවිදිලේ කින්නරේ නුඹ ළඟලා ආදරේ කියන තුරා සිතනයි වසිරේ. අලුත් දවසක අලුත් බලාපොරොත්තු එක්ක මේ වගේ නිස්කලංක පරිසරයක ඉන්නවා කියන්නේ ඇත්තටම ඔයා වෙනුවෙන් ඔයාට දෙන්න පුළුවන් ලොකුම තෑග්ගක් ඒක. විශ්වාසය කියන එක කඩකිරීම, බොරුව, ඒ වගේ දේවල් කියන මිනිස්සුත් එක්ක ඔයා වැඩි ආශ්‍රය කරන්න යන්න එපා. ඇයි දන්නවද එහෙම කියන්නේ? ඇත්ත දැන බොරු කරනකොට ඒකෙන් හිත රිදෙන්නේ ඔයාගෙමයි. ඊට වඩා හොඳ නැද්ද එහෙම දේවල් වලින් ඈත් වෙලා ඉන්න එක? ඔයාගේ හිත රිදවනකොට ඔයා හිත රිදවන මිනිස්සුන්ගෙන් ඈත් වෙලා
ඔයාව සතුටින් තියෙන මිනිස්සුත් එක්ක නිතර ඉන්න බලන්න. දන්නවද තව දෙයක්? ඔයාගේ හිත රිදෙනකොට මෙන්න මේ වගේ දේවල් කරලා බලන්නකෝ. සබදාමත් එක්ක ඉඳලා ඒ මල් ගස් වලට ආදරය කරන්න, ගස් එක්ක කතා කරන්න, අන්න ඒ වගේ දේවල් කරන්නකෝ. ඒකෙන් ඔයාගේ හිත ගොඩාක් වෙනස් වෙනවා. නෝද තව දෙයක්? කවදාවත් ඔයා මිනිස්සුන්ට පාවිච්චි වෙන්න යන්න එපා. එහෙම වුණාම තමයි මිනිස්සුන්ට ඔයා ගැන කිසි අගයක් දැනෙන්නේ නැත්තේ. ඔයා ඇහුවා නේද හිත රිදුනහම මොකද්ද කරන්න ඕනේ කියලා? ඉතින් හිත රිදුනහම මුලින්ම කරන්න ඕනේ හිත රිදෙන පරිසරයෙන් ඈත් වෙන එක. හිත රිද්දන මිනිස්සුන්ගෙන් ඈත් වෙන එක. බොරුව, කපටිකම, ඇත්ත දැන ඒවා හංගගෙන ඉන්න එක, නොදන්නා වගේ රඟපාන එක, අන්න එහෙම කරන මිනිස්සුන්ගෙන් ඈත් වෙන්න. දන්නවද ජීවිතේ මිනිස්සු ගැන ඔයාට දවසින් දවස පාඩම් උගන්වනවා. ඉතින් ඒ හැම පාඩමකින්ම ඔයාට දෙන පුංචි දේත් ඔයා හිතට ගන්න. මිනිස්සු බොරු කරන එක අපිට නවත්තන්න බෑනේ. ඒ හින්දා නොදන්නවා වගේ ඉන්න එක තමයි කරන්න පුළුවන් හොඳම දේ. ඒ හින්දා මගේ පුංචි ළමයෝ, ඔයා හැම වෙලේම ඔයාව සතුටින් තියන්න බලන්නකෝ. ආයේ හමු වෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. මන් දන්නවා ඔබ ආයෙන බව මේ යමයි. මන් සොයනවා නිතු පේන හැම හීනයි.